Hello, good afternoon guys. අද ඔයගොල්ලන්ට මම පොඩි වීඩියෝ එකක් කරන්න තීරණය කරා මේ ඕල් මෑන් කැක්ටස් ගැන. ඕල් මෑන් කියලා කියනවා මේ වැරයිටි එකට. මේකේ වර්ග කීපයක් තියෙනවා. දැන් මේක අඩි 5ක් 6ක් විතර උසයි. මේ ඕල් මෑන් අවුරුදු අඩි සාමාන්‍ය 40ක් විතර වගේ උසට යනවා. 30ක් 40ක් වගේ උසට යනවා. අවුරුදු 15 වගේ තමයි මේවයි මල් පිපෙන්නේ. අවුරුදු 15 වගේ. මේවා ටිකක් ලස්සන ගස් జాතිය. රෝස පාට වගේ මල් පිපෙනවා. මේ වගේ යටින් දැන් මේක හයනම් තාම පප්ස් ඇවිල්ලා නැහැ. යටින් පප්ස් වෙන වර්ගයක් තියෙනවා. මේකේ වර්ග කීපයක් තියෙනවා. දැන් මේ එක වැරයිටි එකක්. දැන් මේක ටිකක් වයිට් කලර් වැඩි එකක්. මේකේ මේ තියෙන කටුත් වයිට් කලර්. මේකේ මේ තියෙන කටු බ්‍රවුන් කලර් කටු එකක්. මේවා ඔක්කොගේම එක පින්ක් කලර් වයිට් කලර් වගේ ෆ්ලවර්ස් තමයි එන්නේ. සාමාන්‍ය අවුරුදු 15 වගේ තමයි මල් පිපෙන්නේ. මේවා ඉතින් බිම හදපුවාම අඩි 30ක් 45ක් වගේ උස යනවා. මේ වගේ වැරයිටිස් කීපයක් තියෙනවා. මේ වැරයිටි දෙකක් මෙතන තියෙනවා. තව වැරයිටි එකක් තියෙනවා. ගොඩක් බූල් වැඩි පොමනේරියන් බල්ලා වගේ ටිකක් ලස්සනයි එක. මේ තව එකක්. මේකේ බූල් වැඩි. ගොඩක් බූල් වෙනවා. මේවාගේ පප්ස් එහෙමත් යටින් එනවා. පප්ස් කඩලා මේ වගේ පප්ස් කඩලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අඟල් 8ක වගේ කෑල්ලක් කපලා සති දෙකක් විතර හෙවණක තියලා වේලෙන් පස්සේ වැල්ලේ අඟල් දෙකක් විතර ගහලා යට කරලා තවත් සති දෙකක් විතර වතුර නොදා තිබ්බාම මුල් වෙනවා. එහෙම හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ හැබැයි මේවා කපනවා නම් කෑලි ගොඩක් කැපුවොත් මැරලා යනවා. ඒ කියන්නේ දැන් මෙතනින් මේවයි ගහකින් මෙතනින් කෑලි ගොඩක් කපන්න හොඳ නැහැ. මේ টොප් කට් එක කපනවා. කපලා ඒක සති දෙකක් විතර වගේ ගිහිල්ලා ඒක පැල කරගන්න දැම්මට පස්සේ ඒතර මෙතන කපපු මේ කටින් එක වේලෙනවා. ඊට පස්සේ තව කට්ටයක් ගත්ත හැකියි. අඟල් 8ක විතර කෑල්ලක්. ඊට පස්සේ ඒක සති දෙකක් විතර තියලා හෙවණි තියලා වේලෙන් පස්සේ හිටවලා ඊට පස්සේ තව කට්ටයක් ගත්තා. එහෙම නැත්නම් එකපාර කට් 7ක් 8ක් ගැහුවොත් සාමාන්‍යයෙන් ඒතර ගහේ දෙපැත්තෙම තුවාලලා ඒතර සාමාන්‍යයෙන් කට් ගොඩක් වෙලාට කුණු වෙන්න බලනවා. ඕල් මෑන් තව මේකට විවිධ නම් ගොඩක් තියෙනවා. ලෝකෙන් ප්‍රසිද්ධ හැබැයි ඕල් මෑන් කියලා ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. සාමාන්‍ය මේවායි කෑල්ලක පොඩි පැලයක් රුපියල් 1000ක් වගේ 1000න් ඉහළ වගේ තමයි සාමාන්‍ය යන්නේ. රයිට් බොහොම ස්තුතියි.